ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නා මේ ජෛන සිංහල YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ ජෛනවල සඳහන් ජෛන දහමේ සඳහන් වෙන විදිහට මොකද්ද ජීවය කියන්නේ මොකද්ද අජීවය කියන්නේ. ඒ කියන්නේ ජීවය සහ අජීවය ගැන ජෛනවල සඳහන් වෙන එක විදිහට තමයි මම අද කතා කරන්නේ. එහෙනම් අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් ජෛනවල මේ ජීවය සහ අජීවය කියන එකට ජෛනවලට ආවේනික විදිහට අර්ථ දැක්වීමක් තියෙනවා. ඉතින් ජීවය කියලා හඳුන්වන්නේ ඉතින් ජෛනවල ගත්තාම ජීවය විදිහට මේ මිනිස්සුયો විතරක් නෙමෙයි මේ සියලුම සත්වයෝ ගත්තාම පුතාම ඇසට නොපෙනෙන කුඩා බැක්ටීරියා කියන්නේ ඇසට නොපෙනෙන සත්තු ගැන කියන්නේ හැට නොපෙනෙන අන්වික්ෂීය ජීවීන් ගැන දැන් කියන්නේ ඔය විද්‍යාවේ අන්වික්ෂීය ජීවීන් කියන්නේ ඇසට නොපෙනෙන අන්වික්ෂ වලින් බැලිය යුතු ජීවීන්. ඉතින් එහෙම දෙයක් ගැන මේ ජෛන වල සඳහන් වෙනවා මේ ඇසට නොපෙනෙන ජීවීන් ඉන්නවා කියලා. කියන්නේ ඔය වතුර වල පෙරලා බොන්නේ. ඉතින් ඒ ජීවීන් පෙරා ගන්න. කියන්නේ ඒ ජීවීන් ගෙන් තොර කරන්න තමයි ඔය වතුරෙන් පෙරලා බොන්නේ. ඉතින් එහෙම ජීවීන් ඉන්නවා කියලා ජෛන වල ඉස්සර ඉඳලා ඒක කියලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ විද්‍යාත්මකව ඇත්තක් තියෙන එහෙම කතාවක් නෙමෙයි කියන්නේ ජෛන වල එහෙම සඳහන් වෙනවා. ඉතින් ඒ කුඩාම ජීවියා ඉඳලා විශාලම ජීවිය දක්වාම සියලුම ජීවීන් සහ ජෛන වල ජීවය යටතට ශාක ගන්නවා. ඉතින් විද්‍යාත්මකවත් එහෙමනේ. ශාක ජෛන වල ජීවයක් විදියට ගන්නවා. ඉතින් මේ සියලුම දෙනාට ආත්මයක් බැඳිලා පවතින. මේ ආත්මය කියන එක බැඳිලා පවතිනවා. එහෙම තමයි ජීවය කියලා කියන්නේ. ඉතින් මේ ආත්මයක් බැඳිලා තියෙන මේ ශාක සත්තු සියල්ලම ගත්තාම ජීවය කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ සියලුම ජීවීන් මේ ලෝකයේ සියලු ජෛන වල සඳහන් වෙන විදිහට ජෛන විශ්වය ගැන මම කතා කරන්නේ. එතකොට සඳහන් වෙන සියලුම ලෝකවල ඉන්න ජීවීන් ගත්තාම ඒවට ආත්ම බැඳිලා පවතිනවා. මෙන්න මේ ජීවය කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි සංසාර ජීවි සහ සිද්ධා ජීවි කියලා කොටස් දෙකකට බෙදෙනවා. සංසාර ජීවි කියලා කියන්නේ මේ සංසාර චක්‍රයේ කර්ම කියන මැටර් එක කර්ම කියන අංශුව බැඳිලා තියෙනවා නම් යම්කිසි ආත්මයකට අන්නේ ඒවා මේ සංසාර චක්‍රේ නැවත නැවත ඉපදෙමින් සැරිසරනවා කියලා කියනවා. අන්න ඒ ආත්ම ගත්තාම සංසාර ජීවීන් කියලා හඳුන්වනවා. ඒ ආත්ම සහිත ජීවීන් සංසාර ජීවීන් කියලා හඳුන්වනවා. ඊළඟට සිද්ධා ජීවීන්. දැන් සංසාර ජීවි කියන්නේ අර නැවත නැවත සංසාරේ ගමන් කරන අය. සිද්ධා ජීවීන් කියලා කියන්නේ ඇත්තටම මේ සංසාර චක්‍රයෙන් අයින් වෙලා අර සිද්ධා කියන ස්ථානය. ඒ කියන්නේ ඇත්තටම තීර්ථංකරවරු අරිහත්තු තමයි ඒකට අයිති වෙන්නේ. ඒ කට්ටිය ඉන්නේ අර සිද්ධ සීලා කියන ස්ථානයේ. අන්න ඒ කට්ටිය හඳුන්වනවා සිද්ධා ජීවීන් කියලා. ඉතින් ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි සංසාර ජීවි සහ සිද්ධා ජීවීන් කියලා. ඊළඟට මේ කඳු පාස් ගංගාවල් ඔය වගේ දේවල් ගත්තාම මේවා අජීවය කියලා හඳුන්වනවා. ජෛන වල අජීවය කියලා බෙදෙනවා. ඉතින් මේ අජීවය ගත්තාම කොටස් 5කට වෙන් කරනවා. අපි බලමු මොනවද අජීවයේ අයිති වෙන කොටස් 5 කියලා. ඉතින් පළවෙනි එක තමයි පුජ්‍යල කියලා කියන්නේ. පුජ්‍යල කියලා කියන්නේ ඇත්තටම දැන් ඔය ෆිසිකල් දේවල්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් විදියට ගන්න පුළුවන් අපිට ජලය, වාතය, එතරම් පස් ඒවල ගල් කැට ඔය වගේ දේවල් තමයි පුද්ගල කියලා ගන්න. අපිට වස්තුන් විදියට හම්බ වෙන දේවල් තමයි මෙන්න මේ පුද්ගල කියලා ගන්න. ඒ කියන්නේ ෆිසිකල් දේවල් කියොත් හරි. ඊළඟට දෙවෙනි එක ධර්ම කියලා ගන්නවා ජෛනවල. ඒ ධර්ම හේතු වෙන්නේ කිසියම් දෙයකට මෝෂන් එක කියන්නේ චලිතයක් එකතු වෙන්නේ මේ ධර්ම කියන කොටසින්ද කියලා තමයි කියන්නේ. මේකේ අජීවයේ කොටසක්. ඊළඟට අධර්ම කියලා කියනවා. අධර්ම කියලා කියන්නේ කිසියම් දෙයක් නැවතිලා තියාගන්න. ඒ කියන්නේ චලිත වෙන්න සහ චලිත නොවි තියෙන්නේ මෙන්න මේ අධර්ම කියන එකෙන් ඉඳලා. මේකත් අජීවයේ කොටස. අර අධර්ම කියන්නේ අර තේරුම නෙමෙයි. ධර්ම සහ අධර්ම කියන්නේ හොඳ නරක කතාව නෙමෙයි මෙතන කියන්නේ. මේක කියන්නේ චලිතය සහ චලිත නොවි තිබීම තමයි මෙතන කතා කරන්නේ. ඊළඟ ආකාශ ඒ කියන්නේ ස්පේස් එක. ඒ කියන්නේ මේ අපි නිදහස් ස්පේස් එක කියලා ගන්න මේ වාතය නැතුව ගත්තාම මේ ආකාශ කියලා කියන්නේ මෙන්න මේ අවකාශය කියන අදහස ඇතුව. ඊළඟට කාල කියනවා. කාල කියන්නේ ටයිම් එක වේලාව මේ ගත වෙන වේලාව. ඕක තමයි මෙන්න මේ අජීවය කියන එකට අයිති වෙන්නේ ඔන්න ඔය කොටස් 5. ඉතින් මෙන්න මේ 5 ඒ කියන්නේ අජීවය සම්බන්ධ 5යි ජීවය එකතු වෙලා තමයි මේ විශ්වය තනන්නේ කියලා තමයි ජෛන වල කතා කරන්නේ. ඇත්තටම බෞද්ධ වල කියන්නේ පංච මහ භූතය කියලා. ඉතින් ජෛන වල තියෙනවා 6ක්.
මේ 6 එකතු වෙලා තමයි ඇත්තට කියොත් 6 මහා භූතයෝ ඒ වගේ කතාවක් තමයි කියන්නේ. මේ ඒ කට්ටිය 6ක් එකතු වෙලා තමයි මේ විශ්වය හදනවා කියලා කියන්නේ. ඉතින් ජෛනවලදී කියන්නේ මෙන්න මේ සියලුම ජීවය ගත්තාම ඇත්තටම දැන් අර ශාක සත්ව ඔක්කොම ගන්නවනේ මේ ඔක්කොටම අපි එයාලා මේ සියලුම ජීවිතට අපි අනුකම්පාව දක්වන්න ඕනේ. එයාලට ජෛනවල ඇත්තටම ප්‍රධාන බේස් එක වෙන්නේ මේ අවිහිංසාවනේ. ඉතින් මේ අවිහිංසාව මේ සියලු දෙනාට දක්වන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් දැන් ජෛන ආහාර කියන වීඩියෝ එකත් මම කතා කරා. ජෛන ආහාර සකස් වෙලා තියෙන්නේ ඇත්තටම ශාක වලට අවම හානියක් කිරීම. ඒ කියන්නේ ශාක වලට හානි කිරීම කොහොමත් පාපයක් විදියට ජෛනවල දක්වනවා. නමුත් ජීවත් වෙන්න බෑ. ශාක ආහාර නොගෙන ජීවත් වෙන්න බෑ. එතකොට ඒකත් අවම හානියක් කිරීම තමයි ජෛනවල අරමුණ වෙන්නේ. ඉතින් මේ ජෛනවල කියන්නේ මේ සියලුම ජීවයට ඊටාම කුඩා එක සිඳලා විශාල ජීවයට මේ කාටත් මේ සියල්ලටම පොදු එකම ආත්මයක් තියෙනවා කියලා කියන්නේ එකම විදිහ ආත්මයක් තියෙනවා. මේ සියල්ලන්ටම අනුකම්පාව සහ මේ අවිහිංසාව දක්වන්න ඕනේ. හානි කරන්න බෑ. හානි කරන්න එපා. ඔහොම තමයි ජෛනවල සඳහන් වෙන්නේ. I think ඔන්න ඔක තමයි ජෛනවල ජීවය සහ අජීවය පිළිබඳ කතාව. ඉතින් මේක ඇත්තටම මේ ජෛන දහමේ බේස් එකක් විදියට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් තත්වාර්ථ සූත්‍රය ගත්තොත් තත්වාර්ථ සූත්‍රය ඇසුරෙන් තමයි මම මේ කරුණු කාරණා ගැන හැර දැක්වේ. ඒ කියන්නේ තත්වාර්ථ සූත්‍රය ජෛන මහාවීරයන්ගේ මුල් සූත්‍ර අතර එන සූත්‍රයක්. ඉතින් තත්වාර්ථ සූත්‍රය ඔයාලා මේ රිෆර් කරොත් මේ කරුණු ටික හොයාගන්න පුළුවන්. එහෙමනම් ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති. එහෙමනම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලා social media වල share කරන්න. එහෙමනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න.